පහුගිය කාලේ පුරාම අපිට ලංකාවේ විවිධ වෙළඳ ශේෂ්ත්‍රවල අලෙවි නිලධාරීන් සමගත් ඒ වගේම පාරිභෝගිකයන් සමග ඍජුව සම්බන්ධ වෙන නිලධාරීන් සමගත් වැඩ කරන්න හම්බුණා. අපේ වැඩමුළුවලදී අපේ වැඩසටහන් වලදී ඒගොල්ලෝ හැමෝම අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කළා. ඒගොල්ලෝ එතන නගපු ප්‍රශ්නේ තමයි මේ න්‍යායාත්මකව මතුවෙන ගැටලු වලට වඩා ප්‍රායෝගික උත්තරයක් හොයාගන්නේ කොහොමද? මේ තමන් වැඩ කරන් යද්දි මතුවෙන ප්‍රශ්න වලට කියන එක. මේක ගැන අපි ටිකක් හිතුවා. ඉතින් අපි ඇත්තටම ලංකාවේ මේ අලුත් ව්‍යවසායකයන් සමග අලුතින් ව්‍යාපාර කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන් තරුණ පරම්පරාව සමග ඒ වගේම තමයි මේ අලෙවි ශේෂ්ත්‍රයේදීත් ඒ වගේම මිනිසුන් සමග ඍජුව සම්බන්ධ වෙමින් නැත්නම් ව්‍යාපාර ශේෂ්ත්‍රයක ව්‍යාපාර ආයතනයේ ගොඩනගන මේ අලෙවි කරන කණ්ඩායම් එක්කත් ගොඩක් කටයුතු කළා. මේකෙන්දී ආව ප්‍රශ්නේ තමයි ප්‍රායෝගිකව කොහොමද මේවට උත්තර හොයන්න කියන එක. ඒ නිසා අපි තීරණය කළා තියෙනවා. අපි තීරණය කළා ඔයගොල්ලොත් එක්ක නිශ්චිත දවසක කෝච් දනා YouTube channel එක හරහා ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න අපි තීරණය කළා තියෙන නිසා ඔයගොල්ලන්ගෙන් මතුවෙන ප්‍රශ්න වැඩසටහන දිගටම කරගෙන යන්නත් ඔයගොල්ලන්ට මතුවෙන ප්‍රශ්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න කතා කරන්න අවස්ථාවක් දෙන්න අපේ hotline number එකක් අපේ team එකක් කරහා ඔයගොල්ලන්ට ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ தත්ත්වය තුළ අපිට පුළුවන්කම ලැබී දිගටම අපේ සංවාදය පවත්වාගෙන යන්න ලංකාවේ ඇතුලේ අලුතින්ම අපි බලාපොරොත්තු වෙන්නේ. මිනිස්සු හිතන විදිය වෙනස් කිරීමත් එක්ක මිනිසුන්ගේ මානසික තත්ත්වයන් වෙනස් වීමත් එක්ක අපි මගේ අරමුණ තමයි බලාපොරොත්තුව තමයි මේ මයින්ඩ් සෙට් තමයි අලුත් ව්‍යවසායකයන් ව්‍යාපාරියන් කියන හැම දෙයක් තුළම මතුවෙන්නේ නව ව්‍යාපාරික හැකියාව කියන එක. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම කරන්න. ඕගොල්ලොත් එක්ක කටයුතු කරන්න අපි හොඳ අවස්ථාවක් කරගන්නවා මේ අපේ YouTube channel එක. ලංකාව ඇතුලේ අපි දැකලා තියෙනවා ලංකාවේ මිනිස්සු පාරක් අයිනේ දැමිලි ටිකක් තියාගෙන විකුණනවා, පොල් ටිකක් තියාගෙන විකුණනවා. ඒ වගේම තමයි මොනවාරි පළතුරු ටිකක්, එළවලු ටිකක් තියාගෙන විකුණනවා. එයාගේ අදහස එයා බිස්නස් එකක් කරනවා කියන එක තමයි හරි වැදගත්. ඒක ආඩම්බරින් ඕන කාරණයක්. කිසි කෙනෙක් ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙමෙයි. පාරට ඇවිල්ලා තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න. ඒත් මෙතන තියෙන දේ තමයි දැන් අපි දැකලා තියෙනවා මේ ව්‍යාපාරයේ අයිතිකරුවා සහ ව්‍යාපාරය කියන එක වෙන්වෙන්ව කටයුතු කරනවාද වෙන්ව ක්‍රියාත්මක වෙනවාද කියන එක. උදාහරණයක් වශයෙන් මම දකින්නේ මේ පාරවලට ඇවිල්ලා කරන දේවල් Taman තනියෙන් පටන් අරගෙන ස්වයංව පටන් ගත්ත මේ ව්‍යාපාර ස්වයං රැකියා කියන ගොඩේ තමයි තියෙන්නේ කියලා මගේ යෝජනාව තියෙන්නේ. ඒකට හේතුව තමයි අයිතිකරුවාට යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නවතින්න එතන හේතුවක් වෙනවා. මගේ අදහස ඔබ ව්‍යාපාරයක් ගොඩනගන අවස්ථාවේදී ඒ ව්‍යාපාරයේ මූලාරම්භයේ සිටම ඔබ මහන්සිලා වැඩ කරන්න, ඔබ කමිට්මන්ට් එක දෙන්න, කැපකිරීම කරන්න. ඒ ගෙවන මිල ගෙවුවොත් තමයි වාට ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ. නමුත් සිස්ටම් එකක් ඔබ නිර්මාණය කරන්න ඕනේ. මේ සිස්ටම් එක නිර්මාණය කරන එකට කැප වෙන්න ඕනේ. ආරම්භයේ සිටම ඔයා පොතක ගණන් ලියන්න ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයා මේ සියලුම දේවල් කරන්න, සියලුම මැදිහත් වීම කරන්න. නමුත් එක්තරා මොහොතකදී ඔයාට දැනෙනවා මේ ව්‍යාපාරය පද්ධතියක් බවට සිස්ටම් එකක් බවට පත් කරන්න ඕන කියලා. නැත්නම් ඔයාට ව්‍යාපාරයෙන් මිදිලා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා. මම සමහර ව්‍යාපාර ආයතන වලට ගියාම දැකලා තියෙනවා. ඒ ප්‍රධාන අයිතිකරුගෙන් තමයි සියලුම සේවකයෝ ප්‍රශ්න අහන්නේ. එක එක විවිධ මට්ටම් වල අය සියලුම තීරණ ගැනීමේදී ප්‍රශ්න කරනවා. මේක කරන්නේ කොහොමද සර්? මේක කරන්නේ කොහොමද කියලා. ඔහු හිතනවා ඔහු ඉතාමත්ම බිසි කෙනෙක්. ඉතාම බැරෑරුම් කාර්යභාරයක් ඉටු කරනවා කියලා. මගේ අදහස තමයි බිසි වෙන්න විදිහක් නැහැ ව්‍යාපාරිකයෝ. බිසි වෙන්න පුළුවන් වෘත්තිකයෙක්. ඔහුගේ වෘත්තිය ඇතුලේ කටයුතු කරන කෙනෙක්, රැකියාව කරන කෙනෙක්, ඔහු ඉතාම කාර්යබහුල වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරිකයන්ට බිසි වෙන්න විදිහක් නැහැ. ඔහු සිස්ටම් එකක් නිර්මාණය කරන අවස්ථාවේදී, පද්ධතියක් නිර්මාණය කරද්දී හැම විටකම ඔහුට මේ කාර්යබහුලත්වයෙන් මිදෙන්න අවස්ථාවක් හම් වෙනවා. අලුතින් හිතන මට්ටමට ගේන්න. ව්‍යාපාරයක් next level එකේදී මේ තියෙන ප්‍රශ්න විසඳද්දී ව්‍යාපාරයක දිනෙන් දින මතුවෙන තත්ත්වයන් යටතේ නවීන ලෝකයක් සමග අලුත් තැනකට ගෙන යද්දී ඒ දිහා හොඳ පුළුල් දැක්මක් දැකලා නිර්මාණයක් ගොඩනගන්න ව්‍යාපාරික හොඳ නිදහසක් අවශ්‍ය වෙනවා. මගේ යෝජනාව, මගේ අදහස තමයි ව්‍යාපාරිකයෙකුට පුළුවන් වෙන්න ඕනේ Tamanට නිදහස කියන එක ලබා ගන්න. ඒ සඳහා ਉਹ කණ්ඩායමක් නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම ව්‍යාපාරිකයෝ මිනිසුන් විශ්වාස කරන අය. ව්‍යාපාරිකයෝ තමයි මිනිසුන් හොඳටම විශ්වාස කරන්නේ. හේතුව තමයි එහෙම නැති වුණොත් සිස්ටම් එකක් ගොඩනගන්න බෑ. මිනිස්සු හිතනවා වෙනත් අයට වක්කීම් බාර දුන්නාම වෙනකොට පැවරුවාම මේ වැඩි හරියට වෙන්නේ නැහැ. ඒ වගේම හොරකම් කරයි. පාඩු සිදු වෙයි කියලා බොහෝ මේ නූතන අලුතින් පටන් ගන්න සූමුල් ව්‍යාපාරිකයෝ මේක හිතනවා. නමුත් ඇත්තටම හරි සිස්ටම් එකක් ඇතුළේ හොඳ පද්ධතියක් ඔබ ගොඩනගලා තියෙනවා නම්, සිස්ටම් එකක් තියෙනවා නම් ඒක ඇතුළේදී ඔබට වංචාවක් සිදු වෙන්න, අලාභයක් සිදු වෙන්න, සේවය අඩුවක් සිදු වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ව්‍යාපාරිකයෙක් බවට ඔබපත් වෙනවා නම්, නව ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා නම් ඒ අර්ථය තමයි ඔබ සිස්ටම් එකක් නිර්මාණය කරනවා කියන එක. ව්‍යාපාරිකයාගෙන් මිදුණු සිස්ටම් එකක් පැවතිය යුතුයි. එහෙම තමයි ප්‍රධාන ව්‍යාපාර ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර නිර්මාණය වෙන්නේ. ව්‍යාපාරිකයාට, ව්‍යවසායකයාට පුළුවන් ඔහුගේ උපරිම නිදහස භුක්ති විඳින්න. ඔහු නොගියත් සමහර අවස්ථාවලදී ව්‍යාපාරයේ හිමිකරු ව්‍යාපාරය තුළට ගියාම
සේවකයෝ අඳුරගන්නේ නැහැ. ඒ වගේම සමහර ව්‍යාපාර අද ලංකාවේ තියෙන සමහර බැංකු තියෙනවා. ඒ අයිතිකරුව කවුද කියලා පොදු ජනතාව දන්නේ නැහැ. සමහරලාට වැඩ කරන සේවකයෝ දන්නේ නැහැ. ඒ තුල නිර්මාණය වෙච්ච වුණු ප්‍රබල සිස්ටම් එක ප්‍රබල පද්ධතිය හරහා තමයි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යාපාර ලෝකයේ තුල මේ අපිත් එක්ක ගැටෙන මිනිස්සු, අවුල් ව්‍යාපාරිකයෝ, ඒ වගේම තමයි වෙළඳ සේවකයන්, ඒ වගේම මේ අලුත් නිලධාරීන් මේ සියල්ලක්ම වෙළඳාම සම්බන්ධව, අලවිය සම්බන්ධව ඉන්න ඉතාමත්ම දක්ෂ ලෙස කටයුතු කරන අය. ඔවුන් ඉතාමත්ම දක්ෂයි. න්‍යායන් සහ මේ පොත්පත් කියවලා විවිධාකාරය අධ්‍යයනය කළා ඒ සම්බන්ධ හොඳ අවබෝධයකුත් තියෙනවා. නමුත් ගැටලුව වෙලා තියෙන්නේ බොහෝ අය මොන දෙන ගැටලුව තමයි මේ දේවල් කොහොමද ප්‍රායෝගිකව තමන්ගේ ව්‍යාපාරය තුළට බද්ධ කරගන්නේ? තමන් කොහොමද ප්‍රායෝගිකව මේ පැහැදිලිව ප්‍රායෝගික සමාජය තුළදී මනුෂ්‍ය සමග ගැටෙනකොට කතා බහ කරද්දී මේ දේවල් භාවිතා කරන්නේ කොහොමද? ඒවා નિરાයාසයෙන් අපේ ඇඟෙන් එන්න තත්ත්වයට අපි පත් කරගන්නේ කොහොමද කියන එක හැමෝටම පවතින ගැටලුව. මෙන්න මේකට අවශ්‍ය කරන උත්තරේ අපි නිර්මාණය කරනවා. අපි සමාජ මාධ්‍ය හරහා ගමන් කරන අපි TikTok වෙන්න පුළුවන්, අපේ Facebook page හරහා, ඒ වගේම මේ YouTube channel හරහා අපි මේකට අවශ්‍ය කරන උත්තරය තමයි නිර්මාණය කරන්නේ. අපේ වැඩසටහන් ඇතුලේ අපි කතා කරන්නේ ප්‍රායෝගික භාවිතය සම්බන්ධව. න්‍යායෙන් අපිට කතා කරන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඔබ කොහොමද මේවා භාවිතා කරන්නේ කියන එක ඔබට ගෝචර සමාජය ඇතුලේ ඔබට ගැටෙන මිනිසුත් එක්ක මේක භාවිතා කරන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා ඔයාලට මේ channel එක භාවිතා කරන්න පුළුවන්, මේ අපේ තියෙන programs භාවිතා කරන්න පුළුවන්. භාවිතා කළා තමන් ඉන්න level එක, තමන්ගේ මානසික මට්ටම, ඔයාගේ business mind setup එක, ඒ වගේම ඔබගේ වෘත්තිය ඇතුලේදී ඔබ ඉතාමත්ම දක්ෂම කෙනා වෙන්නේ කොහොමද? හොඳම කෙනා වෙන්නේ කොහොමද? එතන ඉන්න පැහැදිලි බ්‍රයිට්ම කෙනා, කැපී පෙනෙනම කෙනා බවට පත් වෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්න අවකාශයක්, දැනුමක් ලබා ගන්න අවස්ථාවක්, ප්‍රායෝගික භාවිතයක් අපිත් එක්ක ගන්න පුළුවන් ඔබට ඉදිරි අවස්ථාවන් වලදී.